මේකේ අමුතු දේවල් මම මුකුත් කිව්වේ නෑ. මම මතක තියාගන්න දේවල් මුකුත් කිව්වෙත් නෑ. මම කිව්වේ ඕගොල්ලෝ ගෙවන ජීවිතේ කිසිම තැනකින් වෙනස් කරන්න කිව්වෙත් නෑ. මං කිව්වේ ඕගොල්ලෝ ගෙවන ජීවිතේ තේරුම් ගන්න තැන් කීපයක් පෙන්වුවා. මෙතන මෙහෙම කරන්න. ගැලපීම් කරන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙවි වෙනද නොතේරිච්ච දේවල්. එතකොට තේරෙවි මනස මේ නෙළුම් මලක් පිපෙනා වගේ පිපෙනවා. එතන මනස තුල ද්වේෂය නැහැ. වෛරය නැහැ. ආදරය කරුණාව විතරයි තියෙන්නේ. ඒව එන්න තැනක් නැහැ. ඒවා තියනනම් අර නොසලකුම් කරන කෙනාට සලකන්න බෑ. දැන් ඒව Taman තුලින් දකින්න ඕන. මම ඇත්තටම ඇතුලේ දේශය හතර අංගගෙන ඉන්නවද? මට නොසලකනකොට මං නපුරු වෙනවද? මට නොසලකනකොට මං සලකනවද? නිදහසේ ඉඳගෙන කල්පනා කරලා බලන්න. එතකොට තේරෙවි අනුසෝතගාමීද පටිසෝතගාමීද කියලා. පටිසෝතගාමී එක්කෙනා අනිත් පැත්තට වැඩ කරන්නේ. ඒ අනිත් පැත්තට වැඩ කරන එක්කෙනා මොක්ෂයට ළඟයි. ඒ මොක්ෂයට ළඟ එක්කෙනා තමයි ඊතරවන්න. ඒ ඊතරවන්න එක්කෙනා තමයි මේ පණිවිඩය අහපු කෙනා. පණිවිඩය පොතක නැත. පොතක නැත. කිසිම ආගමික ලියවිල්ලක නැත. පණිවිඩය හැම විටම විශ්වයට ගෙන එන්නේ පණ තියෙන ගුරුවරයෙක්. ඒක ඔහුගෙන් අසා ගන්න ඕන. ඒ අසා ගත්තාම ඒක තමා තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමයි මාර්ගය.